ඉක්මන් කරමු. ඔයාලා කොහෙටද යන්නේ? මේ ළඟටද? මේ කවුද මේ? මම කොහොමද දන්නේ? අපි ඉක්මනට මෙතන යන්න ඕනේ. ඉක්මන් කරනවා. මේක පෑගුවට යන්නේ නෑ. අපි කවුරු හරි පිටිපස්සෙන් අල්ලගෙන. අනේ සමා වෙන්න. ඔයාලා මේ පාක් කරලා තියෙන මංගොල්ල කැම්ප් තහනම් කරලා තියෙන ප්‍රදේශයක. ඕ එහෙමත් ටිකක්ද? මෙයාලා නම් හරි අය තමයි. ස්ටීල් පොඩි උදව්වක් දෙනවද? ඒකට තමයි මං ආවේ. දැක්කනේ වීරයා ඉවරයි. මේ දෙන්නම තියාගන්න. මං හිතන්නේ මං දන්නේ නැහැ තාම මගේ ටර්බෝ ශක්තිය ප්‍රමාණය. දැන් යන්න වෙලාව හරි. බලය විහිදුවමු. සියාසන බලය. එහෙනම් ගොල්ලෝ අපි ගියා. නැවත වතාවක්ගේ සුපිරි අද්භූත වීරයන් මේ නගරේ බේරගත්තා. ඒ වෙස්මුණ පිටිපස්සේ සිටින කෙනා අපි නොදන්නා වුණත් අපි සතුටු වෙනවා ඔහු මේ නගරේ සිටීම ගැන. මෙතන මැක්ස් ස්ටීල් මේ වෙලාවේ ගොඩක් කාර්යබහුල ඇති. හරියට අපි වගේමයි. මැක්ස් ස්ටීල් දකින්න ලැබෙන හැම තැනක්ම අපි ලකුණු කරලා හොයාගත්ත මේ බලය ඇතිවන එක මූලික ස්ථානයක්. ඒ තමයි කොප කැනියන් හයි ස්කූල් එක. මෙතනින් තමයි අවල්ල ගන්න පුළුවන්. මෙතනින් තමයි අපි පටන් ගත්ත දේවල් ඉවර කරන්නේ. බලය විහිදවමු. මම මැක්ස් මැග්‍රා. මේ පිටිපස්සෙන් යාළුවා ස්ටීල්. ඔයාලා හරි. එයා ඒලියන් කෙනෙක්. මම බලය ඇති කරනවා. ස්ටීල් ඒක හරියට පාලනය කරනවා. අපි දෙන්න එකතු වුණාම ඒක කාටවත් පරාද කරන්න බැරි අපූර්ව ශක්තියක් වෙනවා. දන්නවද? අපි සතුරන්ට එරෙහිව සටන් කරනවා. මේ ලෝකය බේරගන්න. අපි තමයි මැක්ස් ස්ටීල්. ඔව් ඒක නම් අමුතුයි. මං කර්බිව දැක්කෙත් නෑ. ඔව් යව් දෙ දැක්කට පස්සේ මාත් දැක්කේ නෑ. මොකද වෙන්නේ guys? කර්බි? බොච් ආයෙත් පටන් අරන් වගේ. එයා ඉතින් කොහොමත් එහෙමනේ. ඔයාගේ අම්මා නම් රසට සෑන්ඩ්විච් හදලා තියෙනවා මැක්ස්. ඒ මොකද්ද? ඔයාගේ අම්මා රසට සෑන්ඩ්විච් හදලා තියෙනවා කියලා කිව්වේ. මට හිතන්නේ ෆෙරස්ගේ පණිවිඩයක් ඇවිල්ලා. මං කල්පනා කරේ මොකද කියලා. එයාට මේ හම්බෙන්න ඕනි කියලා කියන්නේ මේ දැම්ම. ඇත්තටම ඒත් ඇයි කල්පනා කළේ? එයා සෑන්ඩ්විච් එක වටේම කපලා වැඩිපුර චීසුත් දාලා. හරිම රසයි. තව එකක් තිබ්බනම් පොඩකින්න මොකද්ද? නෑ මං කිව්වේ මං පොඩක් යන්න ඕනේ. මොකද මගේ මේ දතේ අමාරුව තියෙන පස්සේ අම්මම අපි එහෙනම් හොඳේ. එහෙනම් වෙලාවකට හරිම අමුතුයි. ඔව් හරි අමුතුයි. සමා වෙන්න මට. ඒකට මොකද? කාටත් වැරදීම් වෙනවනේ. ෆෙරස් අංකල් ඔයාට මාව හම්බ වෙන්න ඕනේ කියලා කිව්වේ. කරුණා කරලා නවත්ත ගන්නවා තමුන්ගේ මෝඩ හිනාව. මෙච්චර වෙලා ගියේ මොකද? ස්ටීල්ට පණිවිඩය ලැබිච්ච ගමන් තමයි මේ ආවේ. ඒ කියන්නේ වැරද්ද වගේද ස්ටීල්? ඔයා විනුට සැලලි හිණෙක් ඇති කරා නම් හොඳයි කියලා හිතනවා. ඔයාට මගේ ඇගේ දැනේ එහෙම කරා නම්. දැන් නම් මට ඔය දෙන්නගේ වැඩ ඇති වෙලා. අංක 1ට විනය තියෙන්න ඕනේ. දැන් ඔයාලා ටීනස්ගේ කාමරේ සුද්ධ කරන්න. ඊට පස්සේ ග්‍රිල් චිකන් කෑල්ලකට ගාලික් බ්‍රෙඩ් දාලා සලාදෙකුත් දාලා එයාට කන්න දෙන්න ඕනේ. අන්තිම එක තමයි ඔය දෙන්න එයාගේ টয়ලට් එක හොදන්න ඕනේ. මොකක්? මොන විකාරයක්ද මෙතන සිද්ධ වෙන්නේ? මටත් තේරෙන්නේ නැහැ. ඒත් ඔය දෙන්නගෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න මට නම් බෑ. ටීනස් කොහෙද ඔයා? සමාවෙන්න මට එක පරීක්ෂා කරලා බලන්න ඕන වුණා. ඒ හර බෝ කෙනෙක් අපිට යව ප්‍රයෝජනවත් වේ සේවකයෝ එක්ක වැඩ කරද්දි. හොඳයි නේද ඒක? ඒක නම් අති විශිෂ්ටයි. කිසි වෙනසක් නැහැ ඇත්ත කෙනා වගේමයි. හැබැයි ඉතින් කන දෙපැත්ත කොණ්ඩේ ටිකක් වැඩි වගේ. ඒ ඉන්නේ ඇත්ත කමාන්ඩර් ෆෙරස්. මම දැනන් හිටියා. පොඩකින් එතකොට ඔයාටද මාව හම්බ වෙන්න ඕනුනේ නැත්තම් මෙයාටද? මට මං ඔයාට කිව්ව මේ වගේ අදාළ නැති දේවල් කරන්න එපා කියලා. මං දන්නවා. ඒත් එතන මංකොල්ල කෑමක් සිද්ධ වුණා. ඉතින් මං හිතුව උදව් කරන්න. එච්චරයි. මගේ ෆොටෝ එක අරන් තියෙන කැත. මේක ඔයා හිතනට වඩා බරපතලයි. මැක්ස් ඕනම කෙනෙක් ඕනට වඩා ප්‍රසිද්ධ වෙන්න ගියාම කරදරේ වැටෙනවා. මම මූණ වහගෙන හිටියේ. මං නිකන් ඇත්තටම මට ඕනුනේ උදව් කරන්න. මොකද්ද ඉතින් ඒකේ ප්‍රශ්නේ? මේ අහන්න. ඔය මාධ්‍ය කියලා කියාගන්න මිනිස්සු දැනටමත් හොයනවා ඇති මැක්ස් ස්ටීල් කියන්නේ කවුද කියලා. මොකද එයාලට ඕන නැති දෙයක් නෑ. එයාලා ඔයා හොයාගෙන උතනින් අතර වෙන්නේ නෑ.
අම්ම තාත්තා සහෝදර සහෝදරයෝ අසල්වැසු හැම දෙයක් ගැන මොහයයි. කමාන්ඩර් අපිට ප්‍රශ්නයක්. මේක එන්ටෙක් එකට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි කරුණා කරලා කොෆ කැනියන් ගිනි නිවන හමුදාවට කතා කරන්න. සර් ඒක මැක්ස් ඉගෙන ගන්න ඉස්කෝලේ. සිඩ්නි කර්බි ෆෙරස් අංකල් මං යන්න ඕනේ මං ඉක්මනට යන්න ඕනේ. මැක්ස් නවතින්න. ඔයා චොපර් එකේ ගියොත් ඉක්මනට යන්න පුළුවන්. මැක්ස් දැන් ඉතින් ඔයාගේ යුතුයකම කරන්න වෙලාව. හැබැයි අද ඔයා මැක්ස් ස්ටීල් නෙමෙයි. අද ඔයාට මැක්ස් විදිහට තමයි මේ ප්‍රශ්න විසඳන්න සිද්ධ වෙන්නේ. මොකද මේ වටපිට අය ඔයාව හොඳට අඳුරනවා. හොඳයි මට තේරුණා. කර්බි කොහෙද සිඩ්නි? දන්නේ නෑ මට ඇව හොයාගන්න බැරි වුණා. අපිට මෙතන ප්‍රශ්නයක් නැද්ද? ඔයාගේ ඔය පෙනුමෙන් වුණත් ආරක්ෂිත පද්ධතිය වැඩ කරනවා. ඒ හින්දා බය වෙන්න එපා. අපි ආරක්ෂිතයි. සිඩ්නි කවුරුත් ඉන්නවද? දුම ගොඩක් වැඩි. මේ දෙන්නව අපි ඉක්මනට එළියට ගෙනියන්න ඕනේ. ඒක හොඳ එක දෙයක් කරනවා. ඒ මොකද්ද? උඩ බැලුවා නම් වෙන්නේ. අපි දැන් මෙතනින් මාරුවෙමු. ෆෙරස් කිව්ව කතාව මතකයිද ඔයාලට නේද? ෆෙරස් කිව්වේ ශක්තිය පාවිච්චි කරන්න එපා කියලා. මම මෙතන ඉන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහට. හැබැයි ටිකක් මිශ්‍ර වෙලා. මිශ්‍ර වෙලා ඔයා බිත්තියක් කැඩෙන්න පයින් ගැහුවා. ඒක කට්ටිය දැක්කනම් ඉවරයි. ඔව් ඒකත් ඇත්ත. උදව්වක් ඕනේද? දැක්කද? අර තරුණ ළමයා ඒ ගෑනු ළමයාව ගින්නෙන් බේරගත්තා. එයා නම් හැබෑම වීරයෙක්. මේ මම ඒක කළා. එක පාරක් වීරයෙක් කියන්නේ හැමදාටම වීරයෙක්. මං එයාව හොයාගත්තා. මං මැක්ස් ස්ටීල්ව හොයාගත්තා. මේ ඉන්නේ විශිෂ්ට වීරයා මැක්ස් ස්ටීල්. කවුද හිතන්නේ මෙච්චර තරුණ ළමයෙක් ළඟ මේ තරම් බලයක් ඇති කියලා? ඒ වුණාට බලෙන් කිසිම වැඩක් උනේ නැහැ. මොකද කිව්වත් ෆෝමලින් එක බිඳුවකින්ම යාට සිහිය නැතුව ගියානේ. ඒකට කමක් නෑ. දැන් ඔයා මගේ. මොකක්ද කිව්වේ? නෑ මං කිව්වේ අපේ. දැන් එහෙනම් හැමෝම පිටත් වෙන්න. මොනවා? හැමෝම හිතන් ඉන්නේ මේ කරදරකාර මෝඩයා වීරයා වුණා කියලාද? ඔයා වැඩි හිතන්න එපා මැක්ස්. එයාට වැඩි කාලයක් කොහොම ඉන්න බෑ. මට වගේ සමරු සටහනක් දෙන්න පුළුවන්ද මිස්ටර් බච්? මේ මගේ තාත්තයි මිස්ටර් බච්. ඔයාට පුළුවන් ඕනනම් මට හීරෝ කියලා කතා කරන්න. හීරෝ. ඕවෙන් වැඩක් නෑ. අපිට ඊට වැඩිය ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. මගේ නිරීක්ෂණයට අනුව ඒක හදිස්සි අනතුරක් නන් නෙවෙයි. කවුරු හරි කෙනෙක් ඒක කරා. මොකද්ද? කවුද? කවුරු වුණත් අධිබලති ආයුධ කපඩාවක් තියෙන කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ. අපොයි දෙයනේ. දෙයියෝ නෙමෙයි කරලා තියෙන්නේ. නෑ මං කිව්වේ මෙන්න මේක බලන්න. මං ඉන්නේ බෑග් එකක් ඇතුලේ. ඔයාට පේන දේවල් මට පේන්නේ නෑනේ. ඕ කොහොමද මැක්ඩාත්? මොකක්ද වෙන්න ඕනේ? ඔටෝග්‍රාෆ් එකක්වත් ගන්නද? සිඩ්නි ඔයා මොකද කරන්නේ? මම බුච් එක කෑම කනවා. ඇයි? ඒත් අපි දෙන්න නෙමෙයිද සාමාන්‍යයෙන් දවල් කෑම ගන්නෙ? මැක්ස් ඒත් මට අද හිතුණා බුච් එක කෑම කන්න. මැක්ස් මේක නම් ටිකක් භයානකයි. මට විශ්වාස කරන්නත් බෑ. ඔයාට එකපාරක් කිව්වම තේරෙන්නේ නැද්ද? තේරුම් කරලා දෙන්න ඕනේද? මැක්ස් කතාව නවත්තන්න. මේ මේසයට බෝම්බයක් තියෙනවා. මොකක්? කිව්වම යන්න මෙතනින්. ටර්බෝ ශක්තිය ගන්න. ඒත් ෆෙරස් අංකල් කිව්වේ අනිත් අයගේ අවධානයෙන් මිදින්න ඉන්න කිව්වම කියලා. ගන්න. මේ බලය විහිදුවන වෙලාව. මෙතන මොකද්ද වෙන්නේ? සමහර විට අරගොල්ලෝ දන්නේ නැති මොකද වෙන්නේ කියලා. එයාලා මොකද බුච්ගේ පස්සෙන් ඉන්නේ? ඔව් මට පේන්නේ මෙයාලා එයාව අරන් යන්න වගේ හදන්නේ. අපි මෙයාලව ඉවර කරමු. මොකද්ද මෙතන උනේ? අර ඉන්නේ බුච් නේද? එයා අපිව බේරගත්තා. ආයෙ පාරක්.
ඔහු ඔයාල කිව්වා හරි මං ඔයාලා බේරගත්තා මම මේ රොබෝලව විනාශ කරලා දැම්මා බෝච්! එයා මැක්ස් ටීල්ම තමයි බෝම්බ පිපිරිච්ච ගමන් එයා මැක්ස් ටීල් වෙන්න ඇති අපේ රොබොලට ඇත් එක සටන් කරන්න බැහැ අනිවාර්යෙන්ම බැහැ මට සමාවෙන්න සර් නෝට් තමුන් මගෙන් සමාවිල්ලන විතරක් මදී දැන් මං ආපහු හිටපු තත්තටම ඇවිල්ලා ඉන්නේ ඇත්තම කියනවා මට පුළුවන් තනියම මැක්ස් ටීල් අල්ල ගන්නයි එයාගේ ටර්බෝ ශක්තිය ලබා ගන්නයි මේ වෙන දේවල්ලන් අදා ගන්නත් බෑ හැමදාම වේලාසන යන්න තිබ්බොත් නම් හොඳයි. ඔව් මිනිමරු රොබෝල අපේ කැන්ඩිමට නිතරම පහර දුන්නොත් තමයි ඉතින් පස්සේ හම්බෙමු. ඔයා මොකද හිතන්නේ මුලින් ගින්නක් ඊට පස්සේ ගෑස් බෝම්බයක් තව අර බුෂ්ගේ වීර ක්‍රියා ඒ වගේම රොබෝලා මට හිතෙන්නේ මොකක් හරි ලොකු දෙයක් වෙන්න යනවා ඒත් මොකද්ද ඒක මොකක් වුණත් මැක්ස් ඒකට අර බුච් සම්බන්ධයි ඔව් දැන් එයා තමයි හැමෝගෙම අවධානය අරන් ඉන්නේ එයාව කොහේ හරි තැනකට තනියම ගෙන්න ගන්න ඕනේ කොහේ හරි ගොඩක් මිනිස්සු නැති තැනකට එහෙම කරමු ඔයාලට හිතෙන්නත් ඒකට මේ ස්කූල් බස් එක හොඳයි කියලා කොහමද බුච් ඔය ආයෙත් තවද මැග්‍රාත් ඔයා මගේ ලොකු රසිකයෙක් කළා වගේ මේ බලන්න මේක අසාමාන්‍ය දෙයක් තමයි ඒත් ඔයා මේ බස් එකෙන් බහින්න ඕනේ බුච් මොකක් හරි වැරද්දක් වෙනවා මට නම් හිතෙන්නේ නැහැ කිසිම වැරද්දක් තියෙනවා කියලා. අහන්න මං කියන්නේ ඇත්තටම ඔයා ඉන්නේ අනතුරක. අනතුරක් කියලා කිව්වේ සිද්නි මාව හොයාගෙන එන හින්දා දාමග්‍රාත්. මේ බලන්න බුච් ඔයා මේ බස් එකෙන් දැම්මම බහින්න ඕනේ. හරිද? පොඩ්ඩක් තේරුම් ගන්න. Hey Max! Hey Butch! හරි මට කියපු දේ හොඳට තේරුණා. ස්ටීල් මෙයා මං කියන දේ අහන්නෙම නෑනේ. මම මේ මුළු බස් එකම පරීක්ෂා කරා කිසිම අසාමාන්‍ය සැකහිතන දෙයක් පේන්නේ නැහැ ඔව් සමහර විට අපි මේ බස් එකේ යනකම් විතරක් ප්‍රශ්නයක් නැති වෙයි. ඩ්‍රෙඩ් කොහොමද ළමයිනේ වෙන්න බෑ ඩ්‍රෙඩ් ඒත් මං ඩ්‍රෙඩ්ව විනාශ කලානේ විනාශ කරා නම් කිසි දෙයක් උනේ නැහැ වගේ හොඳට ඉන්නේ මතේම ඉවරයි කලබල කරන්න නැතුව මාත් එක්ක આવොත් කාටවත් කරදරයක් වෙන එකක් නෑ ඔයා පරාදයි බුච් ඔයාට එනම් මතකයි මේ කවුද මේ CDB ඉතුරුම් සමගින් ඩෙබිට් කාඩ් පතිමියන්ට වසර පුරා අසමසම වාසි රැසක්. මොනවද මේ වෙන්නේ නෝට්? මාළුගොඩ තමයි හොයාගත්ත කිව්ව නේද? ඔව් සර් ඔය ඉන්නේ මැක්ස් තමයි ඔයා කිව්වේ මැක්ස් කියලාද? අර ඉන්නේ අතන. එයා තමයි මැක්ස් මැග්‍රාත්. මැග්‍රාත්? හිටපු එන්ටෙක් ඒජන්ට් ජිම්ගේ මෝලිගේ පුතා. ටර්බෝ ශක්තිය පුරෝගාමීන්. තමුන්න මහන්දෙක් නෝට් කිසි වැඩකට නෑ. ඔයා හරියට මුවගේ තාත්තා වගේමයි පුංචි මැග්‍රාත්. එහෙම නැත්තං මං ඔයාට මැක්ස් ස්ටීල් කියලා කියන්නද? Max! එයා ඉවරයි. ඩ්‍රෙඩ්! කැමති නැද්ද පොඩ්ඩක් එළියට එන්න? මොකද නැත්තේ? මං හිතුවා අපේ ගනුදෙනු ඉවරයි කියලා. මතකද මම ඔයාව පිපිරෙව්වා මගේ ශක්තිය වැඩි කරලා. ඔයා පිපිරලා ගියා කෑලි කෑලි වලට. ඔයාට ආයෙමත් කරගන්න ඕනේ ඒකම න කිසි ප්‍රශ්නයක් නෑ. කියෝ තව උන්න දේ ආයෙමත් වෙන්නේ නෑ. මගේ
සටන් ඇඳුමට අලුතෙන් දේවල් ටිකක් එකතු කළා. දැන් මගේ ඇඟේ උණුවට වඩා ටර්බෝ බලය රැඳෙන්නේ නැහැ. සේරම බලය වුණත් මට පාලනය කරන්න පුළුවන්. එයාට යන්න දෙනවා. මෙයාට මොකද කේන්ද කියලා තියෙන්නේ? එපා මැක්ස්. අපිට මේකට වෙන ක්‍රමයක් බලන්න වෙනවා. ඔයාට මගේ මැක්ස් ස්ටීල්. ඔය ඇත්තලා ඉන්න තරමට යාට බලය වැඩි කරගන්න බෑ. ඔයා මොකද්ද කියන්නේ ස්ටීල්? ලොකු පහරවල් වලට ලෑස්තිද? ඔව් අනිවාර්යෙන්ම. බලය පිහිටුවමු. ශක්තිමන්තයා. ගොඩක් ශක්තිමත්. අපිට ටර්බෝ ශක්තිය පාවිච්චි කරන්න වෙනවා. ඒ මං හිතුවේ ටර්බෝ ශක්තිය අපි යාට විරුද්ධව පාවිච්චි කරන්න නැහැ කියලා. කවුද යාට විරුද්ධව පාවිච්චි කරන්නේ? අපිට ඕන වෙන්නේ අන්න අරවට. හොඳයි. ඔයාට වැරදුනා මැක්ස්. නැහැ වැරදුනේ ඔයාට. මැක්ස්ට පුළුවන් නම් වීරයෙක් වෙන්න මට මොකද බැරි? මං හැමෝම මෙතනින් බේර ගන්නවා. වැඩ පෙන්නලා ඉවරද? ඔයාට දෙයක් අමතක වුණා. දැන් ඔයාගේ යාළුවන්ට යන්න වෙලාව හරි. එපා! කට්ටිය මාලා ගන්න. කොහොමද වැඩ? කර්බි! මේක ඉවරයි ඩ්‍රෙඩ්. මේක ඉවර නෑ. තමුන්ට තේරෙන්නේ නැද්ද? මන් දැන් දන්නවා තමුන් කවුද කියලා. මැක්ස් මැග්‍රාත්. විශ්වාස කරන්නත් බෑ. ඇත්තටම මේ ඉන්නේ ඔයාමද මැක්ස්? ඒක නම් හරි ලොකු ප්‍රපාතයක් නේද? මොනවා? මේක කොහොමද වෙන්නේ? දැන් මං කවුරු වෙන්නද ඕනේ? කෙලවෙන්න එපා. ඒ මයිල්ස් ඩ්‍රෙඩ්. මැක්ස් ඔයාට කරදරයක් නෑ නේද? මං ගොඩක් බය වෙලා හිටියේ. අනේ ඇත්තද? එතකොට බුච්? මොකද්ද කිව්වේ? නෑ මං හිතුවේ දැන් ඔයාට කැමතියි කියලා. මං කිව්වේ එයා ඔයාගේ ජීවිතේ බේරුවනේ. ඒක නම් ඇත්ත තමයි. ඒ හින්දායි මං යාට පාඩම් කියා දෙන්න කැමති වුණේ. මං ඒක ඔයාට කිව්වේ නැත්තේ යාට ලැජ්ජා හිතෙයි කියලා. ඇත්තමයි මට එයා වීරෙක් නෙමෙයි. එයාට කවදාවත් ඔයා වෙන්න බෑ මැක්ස්. මෙන්නෝගේ සමරු සටහන ඔයාම තියාගන්න බුච්. දැන් කර්බි තමයි මගේ ලෝකේ වීරයා. මං කැමති ඔයාත් එක්ක කාලය ගත කරන්න. මාත් කැමති ඔයත් එක්ක ඉන්න තමයි. ඇත්තටම මං ගොඩක් කැමතියි. හෝ පොඩ්ඩකින් ඇත්තටම කියන වචන එකපාරක් කිව්වම ඇති ගොඩක් කියන්න ඕනේ නෑනේ. මැක්ස් මේ වැඩේ කරන්නේ මට ඕනේ විදියට. ඉතින් ඔයාට තව මොන හරි යට කියන්න තියෙනවද? මං හිතන්නේ ඔයා ඔක්කොම කිව්වා. හරි එහෙමනම් ටීනස්. මම අගය කරන්න ඕනේ තැන අගය කරනවා. හැබැයි මට පේන විදියට නම් මේ රොබෝ තව ටිකක් ප්‍රායෝගික විදියට හදන්න වෙනවා. එපා ඕක නම් ඔබන්න එපා. ඔයා නම් හරි අමුතුයි. මට හිතාගන්නත් බෑ ඩ්‍රෙඩ් ආපහු ඇවිල්ලා. ඔයා බය වෙන්න එපා. අපි ආව හොයා ගන්නවා. අර කතාරින පාටක් නෑ වගේ. මට තේරෙනවා ඔයා දැන් කියපු දේ. කෙනෙක් ආව මැක්ස් ස්ටීල්ව හොයාගෙන. එයාලට හම්බුනේ එයාගේ හොඳම යාළුවව.
මං හිතන්නේ සුපිරිවීරයෙක් වෙනවා කියන පුළුවන් තරම් ප්‍රධාන මාතෘකාව නොවී ඉන්න එක නේද? ඔයාට දැන් තේරෙන්න පටන් අරන්. මොකද ඒ කියන්නේ පත්තරවල මගේ ලස්සන පැත්තේ ෆොටෝ එකක් දාගන්න වෙන්නේ නැද්ද? ඔයාගේ දෙපැත්තම එක වගේ ස්ටීල්. නෑ ඔයා ඉරිසියාවට කියන්නේ. නෑ මං ඇත්තටම කියන්නේ ඔයාගේ දෙපැත්තම එක වගේමයි. හරි මට අයි ෆොටෝ ගන්න ඕනේ නෑ. දැන් අපි දන්නවනේ කවුද මැක්ස් ස්ටීල් කියලා. කොහොම වුණත් ඔයා පොඩක් හිතලා බැලුවොත් ඇත්තටම සර් ගොඩක් මැග්‍රාත්ලා ඉන්නවනේ මේ ලිස්ට් එකේ. වෙස් මූණ පිටිපස්සේ කවුරු හිටියත් මට කමක් නෑ. මට ස්ටීල් වල ගන්න තව ශක්තිය ඕන. අපිට තව සූක්ෂම වෙන්න වෙනවා. මේක තාම ඉවර නෑ. දැන් තමයි මේක පටන් ගන්නේ.